සාදරයෙන් පිළිගන්නවා ශිවකාමාචි මන්දිරම් එකට. අපි අද ටොපික් එක ගැන කතා කරන්න ඉස්සෙල්ලා අපේ රටේ තත්ත්වය ගැන ටුට්ටක් කතා කරමු. අපේ රටට වෙච්ච දේ ගැන. අපි ඔක්කොම දැකලා ඇති මේ දවස් ටිකේ වෙච්ච දේවල් ගැන. ඒ හින්දා අපි ඔක්කොම එක්කව වෙලා උදව් කරගෙන පුළුවන් තරමක් අපි ඩොනේෂන්ස් දෙන්න බලනවා. ඒ වගේම ඔක්කොලාම පරිස්සමෙන් ඉන්න කියලා තමයි මට කියන්න තියෙන්නේ. ඉස්සරහට තියෙන තත්ත්වෙත් එක්ක බලනකොට අපි එහෙනම් අපි අපේ අද ටොපික් එකට යන්න. අද අපි කතා කරන්න යන්නේ ශිව ශක්ති වරමකට දෙන්න ඕන පූජාවල් ටිකයි, පූජාවල් ලිස්ට් එකයි. මම ඔක්කොම දැන් ස්ක්‍රීන් එකේ වීඩියෝ එක දාන්න. එතකොට ඔයගලන්ට පෝස් කරගෙන හරි ඒක ලියා ගන්න පුළුවන්. ඒ වගේම මේ ඔක්කොම ටික දුන්නාට පස්සේ සාත්‍රය දියුණු කරගන්න බලන්නේ අපි බලමු. එතකොට අපි ඉස්සෙල්ලාම දැන් බලමු ශිවදේවි හාමුදුරුවන්ට දෙන්න ඕන පූජාව. මේ පූජාව ශිව ශක්ති වරමක් ආව මුල් අවදියේ දෙන්න ඕන පූජාවක්. ශිවදේවි හාමුදුරුවන්ට පළතුරු වට්ටියක් හදන්න ඕන. මේක ඇත්තටම පොඩි පළතුරු වට්ටියක් ලොකු නෑ, ලේසි පළතුරු වට්ටියක්. පළතුරු 7ක් එක්ක හාල් දාන්න. ඒ වගේම කපුරු 7ක්, කපුරු පෙටි 7ක්, බුලත් කොළ 7ක්, සුදු හඳුන් අවුරක් අරගෙන පළතුරු වට්ටිය අයිනින් තියන්න. අබ ඇට අවුරක් අරගෙන පළතුරු වට්ටිය අයිනින් තියන්න. වතුර පැන් කෝප්පයක්, කිරි පැන් කෝප්පයක්. ඒ වගේම අන්තිමට තියෙනවා රුද්‍රාක්ෂ ඇටයක්. එතකොට අපි තියන්නේ ඕකට මූණු පහේ රුද්‍රාක්ෂ ඇටයක්. මූණු පහේ රුද්‍රාක්ෂ ඇටය කියන්නේ මේ ජෙනරල් ආරක්ෂාවක්. ඒ රුද්‍රාක්ෂ ඇටය අපි පූජා වට්ටියේ තියලා ඒක පූජා කරලා ඊට පස්සේ අපේ දේවස්ථානයේ හරි පහන් තට්ටුවේ හරි තියාගන්න ඕන. ශිවදේවි හාමුදුරුවන්ගේ පිළිමයක් ඉස්සරහා ඔය මූණු පහේ රුද්‍රාක්ෂ ඇටය තියාගන්නවා ආරක්ෂාවක් හැටියට. ඊට පස්සේ මම තව එක්ස්ට්‍රා වැඩිපුර දෙයක් දෙනවා. දමරුව තියාගන්න ශිවදේවි හාමුදුරුවන්සේගේ පිළිම ඉස්සරහා. ඔය දමරුව ගහන පාර ශිවදේවි හාමුදුරුවන්ගේ ආකර්ෂණ වැටෙනවා කියලා විශ්වාස කරනවා. ඒ වගේම කිරණත් වැටෙනවා. ඒ හින්දා අනිවාර්යෙන් දමරුවක් අරගෙන ඔබතුමාගේ පිළිම ඉස්සරහා තියාගන්න ශිවදේවි හාමුදුරුවන්ගේ පිළිම ඉස්සරහා. ඊට පස්සේ අපි බලන්න යන්නේ ශක්ති අම්මගේ කොහොමද පූජා වට්ටිය තියන්නේ කියලා. දැන් ශක්ති කිව්වම ගොඩාක් අම්මලා ඉන්න අවතාර තියෙනවා. අපි දැන් බලන්නේ ශක්ති කිව්වම කාමාච්චි, මීනාච්චි, විසලාච්චිනි කියන අම්මලගේ අවතාර වලට, ඔයගේ මුදුන් මල් කැඩේ ඉන්න අම්මලගේ අවතාර වලට ඒකට එක්කව වෙන්න පුළුවන් පාර්වති, ලලිතාම්බිකා, මංගලාරූපිනී කියන අම්මලගේ අවතාර. තව අවතාර ගොඩක් තියෙනවා. එතකොට අපි බලමු ඒකට යන පූජා ලිස්ට් එක. ශක්ති මෑණියන්ට දෙන පූජාව. මේ පූජාවට අපි පළතුරු 7ක් තියෙනවා. කපුරු පෙටි 7ක් ආයි තියෙනවා. මල් වර්ග 7ක් තියෙනවා එක. එතකොට කිරිපැන් කෝප්පයක් තියෙනවා. පැණි රහට මොකක් හරි කෑමක් තියන්න ඕන. ගොඩාක් සුදුසුයි තයි පොංගල් වලට හදන බත් එක වගේ එක. කුංකුම් මුට්ටු ටිකක් තියෙනවා. විබුදි ටිකක් තියෙනවා. ඔය බඩු මුට්ටු ටික තියන්න ඕන. බඩු මුට්ටු ටික තියලා අනිවාර්යෙන් පූජාව දෙන්න ඕන. ඔය පූජාව දෙනකොට මෙතන මම තව පොඩි දෙයක් දෙනවා. ඉමිටේෂන් හරි රත්තරන් චේන් එකක්. මේක හැබැයි ඔබතුමාන්ලට මේ අම්මගේ පිළිමයක් ගෙදර තියෙන්න ඕන. ඔය චේන් එක පූජා වට්ටියේ තියලා පූජා කරලා ඊට පස්සේ ඕක ගෙදර තියෙන පිළිමයට ඕක පළදනවා. ඕක පැළදුවම ඔතනින් ඔයාලට ලොකු ආකර්ෂණ බලයක් ලැබෙනවා. ඒ හැටියට මේ වැඩ කටයුතු ටික කරන්න. ඕක තමයි පූජාවට ටික. එතකොට අපි දෙන්න ඕන ස්ථානය. දැන් ගොඩක් දුරට කාමාච්චි, මීනාක්ෂි, විසලාච්චිනි අම්මලගේ අවතාරවල කෝවිල් ලංකාවේ නැහැ. ගොඩක් දුරට තියෙන පාර්වති කියලා ශිව කෝවිලේ අයිනින්. එතකොට අපිට පුළුවන් ශිව කෝවිලකට ගිහිල්ලා ශිවදේවි හාමුදුරුවන්සේට පූජාව තියලා ඊට පස්සේ ශක්ති මෑණියන්ට එතන පාර්වති අම්මගේ අයිනේ තියෙන පිළිමෙට එතන දේවස්ථානෙට පූජාව දෙන්න. එතකොට ඒක ගොඩක් දුරට හැම ශිව කෝවිලකම තියෙනවා. ඒක ඔයගලන්ට කරගන්න පුළුවන්. ඊට පස්සේ පූජාවල් දුන්නට පස්සේ තව එකක් තියෙනවා කරගන්න. ඒක තමයි රුද්‍ර අභිෂේකම් මේකට යන්න ඕන. රුද්‍ර අභිෂේකම් මේකට ඔය ගොඩක් කෝවිල් වල රුද්‍ර අභිෂේකම් එක දෙනවා. ශිව ලිංගම් එක නාවන එක කිරි වලින් ඔක්කොම. ඔය රුද්‍ර අභිෂේකම් එකේ අන්තිමටම ඔය ශිව ලිංගම් එක නාවන කිරි වලින් අපි උතන ඉන්න හැම කෙනාටම චුට්ට බොන්න දෙනවා. ඕකෙන් චුට්ටක් බොන්න ඕන. ඒක ගොඩාක් වටිනවා. අනිවාර්යෙන් රුද්‍ර අභිෂේකම් මේකට සහභාගී වෙන්න. අන්තිමට ඔයාගේ වරමට තව කරගන්න තියෙන්නේ ඔයාගේ ගෙදර තියෙන පිළිම දෙකට පොඩි පූජාවක් දෙනවා. ඒ කියන්නේ ශිව දෙවියන්ටයි ශක්ති මෑණියන්ගේ පිළිම දෙකට
පොඩියට පළතුරු වට්ටියක් හදලා කපුරු පෙති 7ක් තියලා වතුර පැන් කෝප්පයක් තියලා පූජාවක් දෙන්න. ඒ පූජාව අයිනේ කිරි ලීටර් 5ක් තියෙනවා. දැන් අපි කිරි ලීටර් 5ක් පූජා කරන්නේ ඇත්තටම එක දෙවියන් වහන්සේට පූජා කරලා ඔයක වරන්දරුවාට නාන්න තමයි තියෙන්නේ ඔය කිරි වලින්. ඔය කිරි වලින් නාවන්නේ මොකද අපි ඇඟේ ගොඩක් කළු ශක්ති, විස ශක්ති වගේ අනවශ්‍ය ශක්තියින් එක්කව වෙනවා. ඕව හේදිලා යන්න ඕන. ඔක හේදිලා යන්න හරියටියටම මේක පූජා කරලා ඔයගලන්ට පුළුවන් ඕම් නම ශිවාය කියලා භාවනාවක් කරන්න. හැබැයි භාවනාව කරන්න ක්‍රම මං ඉස්සරහා වීඩියෝස් වල දෙන්න. මොකද ඔක්ක පුළුවන් කිරි ලීටර් 5 මතුරන්න, මතුරලා කරන්න. හැබැයි මුල් අවදියේ ඔයගලන්ට මතුරන්න බැරි නම් ඔයගලන්ට කට්ට මන්තරෙන් නැත්නම් උදව්වක් එහෙම කාගෙන්වත් නැත්නම් පුළුවන් භාවනාවෙන් උත් ඔක හදාගන්න. භාවනාවෙන් හදලා ඔය කිරි ලීටර් 5න් නාන්න ඕන. ඊට පස්සේ ඕ ටික කරාට පස්සේ ඔයාට තියෙන්නේ ඔයාගේ සාත්තරේ දියුණු කරගන්න එක. එතකොට දැන් මම සාත්තරේ දියුණු කරගන්න කියන්නේ ඔයාට දැන් වරම මුලින්ම ආවම ඕගලන්ට ගොඩාක් බලන්න එපා. හරි ඒ ක්‍රමයට කියන්න ඕන, මේ ක්‍රමයට කියන්න ඕන කියලා එක එක ක්‍රමවල එක්කව කරගෙන යන්න එපා. තමුන්ට මොකක් හරි එක ක්‍රමයක් හරි නැත්නම් සමහර කට්ටියට ඔක්කොම ක්‍රම වලින් කියන්න පුළුවන් තත්ත්වයක් ලැබෙනවා. ඒ තත්ත්වය දියුණු කරගන්න තමයි බලන්න ඕනේ. දැන් මට ඇත්තටම ඒක දියුණු කරගන්න ක්‍රමවේද ඔක්කොම කියලා දෙන්න මේ වීඩියෝ එකේ අමාරුයි. ඒ හින්දා මම ලබන වීඩියෝ එකේ මම ඔයගලන්ට ඒ ඔක්කොම ටික පෙන්눔 කරන්න කියලා දෙන්නම්. ඒ ගැන අපි කතා කරමු. එහෙනම් අපි ආයි තව වීඩියෝ එකක සම්බන්ධ වෙමු. ඔබතුමන්ලාට මේ වීඩියෝ එකෙන් දැනුමක් ලැබුණා කියලා මම හිතනවා. එහෙනම් ඕම් ශිවාය නම ශිවාය ශක්තිකාමාචි